අපලට ඒව අවශ්‍ය නැහැ. ඉතින් මේ බුදුන් වහන්සේ පුරපසළොස්වක පොය දවසේ තමයි රාජ්‍යයට ආයේ රාජ රජුරුවන්ගේ අනුලා දේවිය ඇතුළු 500කට වැඩි රාජකීය පිරිසක් සාමාන්‍ය නෙවෙයි රාජකීය පිරිසක් කාන්තාවන් පිරිසක් පැවිදි භූමියටපත් වුණේ මේ බුදුන් වහන්සේ පුරපසළොස්වක පොය දවසේ. ඒ වගේ අපේ ලංකා ශාසනය විතරක් නෙවෙයි ඒකෙන් ලොකු සේවයක් කරනවා. ලෝකේ බෞද්ධ තේරවාදී රටවල් විතරක් නෙවෙයි මහායාන රටවල් වලටත් ඒ ලංකාවේ ඒ ජයසිමා බෝධි වහන්සේගේ ප්‍රතිස්ථාපනය සහ කාන්තා පැවිද්ද නිසා ලෝකේ බෞද්ධ රටවල් වලට ලොකු යහපතක් සිද්ධ වුණා. ඒ නිසා ඒ වගේ වටිනා පොය දවසක්. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා මේ පින්නතුන් ආරාධනා කළා තිබ්බා අපේ චිත්‍රා නෝන තමයි ආරාධනා කරේ රතන සූත්‍රය විස්තර කරලා දෙන්න කියලා. මම අද බලාපොරොත්තු වෙන්නේ දැන් ලොකු ආරෝග්‍යවනාව ධර්ම සාකච්ඡාවක් තියෙනවා කියලා නේ දෙකම සම්බන්ධ කරලා මම රතන සූත්‍රය දේශනා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රතන සූත්‍රය විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තියෙන මොකක්ද කියන කාරණේ ගැන. ඉතින් පින්නතුන්ගේ මේ සිල් සමාදන් වෙන එක ඉතාම වැදගත් දෙයක්. මේ දසවිධ පාරමී ධර්ම සම්පූර්ණ වෙනවා. දැන් සමහර කෙනෙක් කියනවා අපි ඉතින් සිල් ගන්නට ගියේ නැති උනාට පන්සලට අපි ගෙදර ඉඳන් සිල් ගන්න අපි ඉන්නේ හොඳට කරන පන්සලට ගිහිල්ලා ඕක දුක කතා කර කර ඉන්නවා කියලා කියනවා. එහෙම කියනවා නේද? හැබැයි මේකේ වටිනාකම තමයි සිල් ගන්න එකෙන් නික්කම්ම පාරමිතා සම්පූර්ණ වෙනවා. දැන් පින්නතුන් ගෙදර ඉන්නකොට ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. ගෙදර තමන්ගේ බඩු බාහිර ආදී දෙනවා ධන දාන්න තියෙනවා. අල්මාරි වල තියෙනවා මතක් ඒවා තියෙනවා ගෙදර ඉන්නකොට තියෙනවා නේද ඔක්කොම නේද ඒවා. තමයි හරිය කතා කරන්න පුළුවන්. ටෙලිෆෝන් කෝල් එකක් කරන්න පුළුවන්. එතකොට ගෙදර සිල් ගත්තත් පොඩි වෙනසක් තමයි. හැබැයි පන්සලට සිල් ගන්න ආපුවම නිකම්ම පාරමිතා සම්පූර්ණ. මොකක්ද? එන්නතු පංචකාමෙන් ගත්තා. දැන් ගෙදර තියෙන පාස්කම් මෙහි තියෙනවද නැහැ.